වේලාව කීයද? நேரம் என்ன? நேரம் என்ன? වේලාව කීයද? நேரம் 3 මණි. අන්න කතර භාෂාවේ 3 තුරට කියන්නේ 3 කියලා. 3 නේද? අපි දන්නවා ලිඛිත භාෂාව කොහොමද ගණන් කරන්නේ? 1 2 3 4 5 6 7 8 9 10. නමුත් කතන භාෂාවේදී පොඩ්ඩක් වෙනස් වෙනවා. එකට කියන්නේ ඔන්න කියලා. එකට කියන්නේ ඔන්න, දෙකට කියන්නේ රෙන්ඩ, තුනට කියන්නේ 3, හතරට කියන්නේ 4, 4, පහට කියන්නේ 5 කියලා කියනවා. ඉතින් එතෙන් එහාට යන ඉලක්කම් ටික නම් වෙනසක් වෙන්නේ නැහැ. 6, 7, 8, 9, 10. ඉතින් මේ ඉලක්කම් පාඩමත් අපිට වැදගත් වෙනවා. කතන භාෂාවේදී පුතේ 1 සිට 5 දක්වා කියද්දි චූටි වෙනසක් වෙනවා. ඔය ආකාරයෙන් ආයෙත් කියන්න ඔන්න, රෙන්ඩ, 3, 4, 5. දැන් සාමාන්‍යයෙන් අපි මේ ඔරලෝසුව ගත්තාම අර වේලාව 1යි කියලා අපි කියන්නේ 1 மணி කියලා. අපි කියන්නේ 1 மணி. நேரம் என்ன? இப்ப 1 மணி. දැන් වේලාව 1යි. இப்ப 1 மணி. දැන් වේලාව 1යි. එතකොට 1යි කාල නැත්නම් කාලක් ප්‍රකාශ කරනවා කාල් කියලා. කාලට කියන්නේ කාල්. හිතන්නකෝ එකට කියන්නේ දෙමළෙන් ඔන්න. එතකොට මෙතන 1යි කාලයි කියද්දි ඔන්න කියන එක ඔන්නේ කාල් කියනවා. කොහොමද? ඔන්නේ කාල්. හරිද? ඔන්නේ කාල්. එතකොට රෙන්ඩු කියන එක අග තියෙන අකුර තියෙනවා නම් ඒක ඒ શબ્දයට අරගන්න. ඒ කියන්නේ ඔන්න, ඔන්නේ, ඔන්නේ කාල්. රෙන්ඩු, රෙන්ඩේ, රෙන්ඩේ කාල්. 3 අග තියෙන්නේ අන්න ඒ අකුර ඒ શબ્දයට අරගන්න. ඒ යන්න. 3 කාල්. 4, 4 කාල්. 5, 5 මට අර සවුන්ඩ් එක බලා ගන්න. අර අග තියෙන අකුර ඒ શબ્දයට අරගන්න තියෙන්නේ. ලොකු දෙයක් නැහැ. ඉතින් ඔහොම අපිට සරලව කියන්න පුළුවන් විනාඩි 15 වේලාව. ඉතින් තවත් ලස්සන පාඩමක් ඉදිරියට අරන් එන්න අනිවාර්යයෙන්ම නරඹන්න අවශ්‍ය වේවි. මෙන්න මේ ආකාරයෙන් අපිට කියන්න පුළුවන් විනාඩි 15 පාඩ ප්‍රකාශ කරන්නේ මෙන්න මේ අයුරින්.